අවුරුදු 30ක් තිස්සේ අහසින් මුහුදෙන් මහ පොළවේ මේ රටේ තැන් තැන් වල බෝම පුරලා මේ රටේ බීතියෙන් සලිත කරලා හිටපු අර ප්‍රභාකරන් කියන නර්මයාව නන්දි කඩාල් කලපුවේ අමුඩෙන් යන්න සලස්සපු මහින්ද රාජපක්ෂට ඔය කැලෑ ගානේ එල්ලිලා එක එක මිනිස්සු දෙන්න තුන්දෙනා මර හිටපු අනුර කුමාර දිසානායකයි ඒ මිනිහාගේ පක්ෂයේ හිටපු නීති අංශයේ කුක්කෙක් වෙච්ච රංග දිසානායක මහත්තයා කියන්නේ මොන හිවල්ලුද බං මහින්ද රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ ගලිවර් මෙහෙම ඉද්දි ලිලිපුට්ටෝ තුවක්කුව වලින් වෙඩි තිබ්බත් ගලිවරට දැනෙන්නේ නැහැ එච්චරයි අපිට කියන්න තියෙන්නේ හැබැයි මහින්ද රාජපක්ෂ මේ උවදුරෙන් එතර වෙන්න අනුර කුමාර දිසානායකට උදව්වක් විදියට අල්ලස් කොමිසමට යනවා තමයි හැබැයි මහින්ද රාජපක්ෂට ආදරය කරන මිනිස්සු විතරක් නෙමෙයි මේ රටට ආදරය කරන මිනිස්සු මේ රටේ දේශයට ආදරය කරන මිනිස්සු මේ රටේ ජාතියට ආදරය කරන මිනිස්සු මේ රටේ ජාතික සමගියට ආදරය කරන මිනිස්සු හැමෝම හෙට උදේ 9ට අල්ලස් කොමිසම වට කරනවම තමයි ඒ වට කරන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන ආදරයට අමතරව මේ ආණ්ඩුව කියන කරන අමු කාලකන්ණි බොරුවට රේ ජනතාව මේ ආණ්ඩුවේ ප්‍රශ්න හින්දා තැන්තන් වල සියදිනසා ගන්න එහෙම නැත්නම් අනීතිකව මිනි මරණ නෙමෙයි මිනි මරණ ක්‍රියාවලියට රේ ජනතාව මේ ආණ්ඩුවේ රෙද්ද පල්ලෙන් බේරෙන හොරකමට රේ ජනතාව මේ ආණ්ඩුවේ තීන්දුවක් ගන්න බැරුව හතරාතේ නන්නත්තර වෙලා දගලන ගොබ්බ ඇමතිලාට රේ ජනතාව මේ ආණ්ඩුව ජනතා මනස ඇතුලේ වපුරවන වෛරයට ක්‍රෝධයට ඊර්ෂ්‍යාවට එරෙහි ජනතාව ඊනියා ජාතිවාදයක් අමාරුවෙන් මේ රටේ පැල කරන්න හදන්න මේ ආණ්ඩුවේ ජාතිවාදී ක්‍රියාකලාපයට රේ ජනතාව වගේම මෙලෝ වැඩක් නැති කයිවාරුවෙන් විතරක් තමන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඉන්න මේ මෝඩ ගොබ්බ ආණ්ඩුවට එරෙහි ජනතාව හෙට උදේ 9ට අල්ලස් කොමිසම ඉස්සරහා හොඳ පණ ඇතිව ඉඳගනි. මේ ආණ්ඩුවේ කඳුළු ගෑසකට බයේ, මේ ආණ්ඩුවේ පොලිස් යුනිවර්සිටි ප්‍රහාරයට බයේ, මේ ආණ්ඩුවේ ඊනියා මර්ධනයට බයේ හැංගෙන්න පුළුවන් උන් ගෙදර හිටියාවේ. හැබැයි කොන්ද පණ ඇතිව මේ රට වෙනුවෙන් තන්නේ කෙලින් හිට ගන්න හැම මිනිහෙක්ම හෙට උදේ 9ට අල්ලස් කොමිසම ඉස්සරහා හිට ගන්නවා සිකුරුයි.